හරි. අපි එහෙනම් නම්බර් සිස්ටම් වලින් පාස්ට් පේපර් වල අහලා තියෙන ප්‍රශ්න ගැන පොඩ්ඩක් බලමු. මම මුලින්ම 2022 පේපර් එක අරගෙන බලමු. අපිට පේනවා පස්වෙනි ප්‍රශ්නේ නම්බර් සිස්ටම් වලින් තියෙනවා. හරි නෑ ප්‍රශ්නේ අහනවා දශමය 12.75 ට තුල්‍ය වෙන නිවැරදි ද්විමේය සංඛ්‍යාව මොකද්ද? අපිට දශමයේ සංඛ්‍යාවක් එක්ක මේ වගේ දශම ගාණක් තියෙනකොට අපිට ජීවය කරන්න ඉතාමත්ම ලේසියි. හරි 12.75. මම මේක බයිනරි වලට කන්වර්ට් කරන්නම් ලේසියෙන්ම. හරි මම වයිට් බෝඩ් එකට යනවා. හරි. මුලින්ම තියෙන්නේ සංඛ්‍යාව 12.75. 12.75. මුලින්ම මම 12 පූර්ණ 12 දෙකේ පදවල හරව ගන්නවා. අපි දන්නවා දශමයේ සංඛ්‍යාව දීමේ සංඛ්‍යාවට හරවනකොට ලේසි. මම කලින් වීඩියෝ වල කරලා තිනවා 128 64 32 16 8 4 2 1 ඔය විදිහට තමයි 12 දෙන්නේ. ඔන්න 12. 0.75 ගන්නම්. මෙහෙම. 0.75 නෙවෙයි කියන්නේ 0.75 දෙකින් ගුණ වෙන්න ඕනේ. දෙකෙන් ගුණ වුණාම 1.5යි. ඊට පස්සේ මෙන්න මේ අන්තිමට ඉතුරු වෙනවානේ 0.5. මෙන්න මේ 0.5 0.5 ආයෙ දෙකෙන් ගුණ කරනවා. එතකොට එන උත්තරේ එකක් කියලා 1.0යි. එතකොට සායි බිඳුව ගුණ කරපුවාම දෙකෙන් කොහොමත් උත්තරේ බිඳුවමයිනේ. ඊට පස්සේ මෙන්න මේ මුලින්ම තියෙන සංඛ්‍යා දෙක. මෙන්න මේ මුලින්ම තියෙන සංඛ්‍යා දෙක අපි ගන්නවා. එතකොට මේ විදිහට තමයි යන්නේ. එතකොට 0.75 දෙකෙන් ගුණ වුණාම 1.5යි. එතකොට 1 කියන එක ගත්තා. ඊට පස්සේ 0.5 දෙකෙන් ගුණ කරලා 1.0 හදාගත්තා. එහෙනම් අන්තිම උත්තරේ 1.1. මේක තමයි අපේ අන්තිම උත්තරේ. ඉතින් මේක බලන්න ඔයාලගේ පේපර් එකේ තියෙනවද කියලා. අ, අපිට පේනවා අපිට හතරවෙනි උත්තරේ ගන්න පුළුවන් නේ. හතරවෙනි උත්තරේ ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට දශමයේ සංඛ්‍යාවක්, ද්විමේය සංඛ්‍යාවක් වලට ලේසියෙන් අපිට හරව ගන්න පුළුවන්.